ආදරය කියලා කියන්නේ දවසක් දෙකක් නෙවෙයි. ජීවිතේ හැම හුස්මකම ඒ කෙනාව හිතට එන එක. හැබැයි කවදා හරි ඔයාට හිතිලා තියෙනවද ඒ ආදරේම ඔයාට රිද්දනවා කියලා? ඇත්තටම ආදරය ඇතුලේ තියෙන්න ඕනේ විශ්වාසය, සංසුන් බව, ආරක්ෂාව, කැපකිරීම, ඒ වගේම self control. රිදවීම වෙන්නේ ගෞරවය අහිමි වෙනකොට, ඇත්ත නොකියපු වෙලාවට, අපිවම අහිමි කර ගන්නකොට. ඉතින් ඔයාට රිදෙනවා නම් ඒ ආදරය නෙවෙයි. මොකද ඇත්ත ආදරය කවදාවත් ඔයාට ඔයාව අමතක කරන්න කියලා කියන්නේ නැහැ. මොකද ආදරය කියලා කියන්නේ රිද්ද ගැනීමක් නෙවෙයි, රැක ගැනීමක් නිසා. ඉතින් ආදරය වගේ පේන දේවල් වලට ආදරය කියලා රැවටෙන්න එපා.